වොයිස් එක මේකට ගන්න. Hai කියන්න. Bye. Happy Amonggallට පිටත් වුණා. Amonggall ආවා. Hello everyone. ඉතින් අද තවත් අලුත් vlog එකක් ගෙනාවා. ගේන්න හිතුවා. අද සහ හෙට මේ දවස් දෙක ටිකක් ඉන්ට්‍රස්ටිං දවස් දෙකක් වෙයි. මොකද මේ දවස් දෙකේ අපේ ඔෆිස් ට්‍රිප් එක තියෙනවා. අද සාමාන්‍යයෙන් ආසයිනේ ඔෆිස් එකේ වීඩියෝස් බලන්න. ඉතින් මං හිතුවා මේක ෆිල්ම් කරලා ඔයාලට ගේන්න vlog එකක් විදිහට. එතකොට අපි අද යනවා මං යන තැන යන ගමන් කියන්නම් කොහෙද යන්නේ කියලා. අපේ ආලෝක කොලාමත් එක්ක දැන් උදේ වෙලාව 6යි. අපි යන්න ඕන ඔෆිස් එකට 6:45 වෙද්දි. ඒකලා ඔෆිස් එකෙන් තමයි ඔක්කොම එකතු වෙලා යන්නේ සහ තව මගින් යන ගමන් කට්ටිය ජොයින් වෙනවා. ඉතින් බලමු මේ දවස් දෙක කොහොමද ගෙවෙන්නේ කියලා. අද රෑ පාටි එක තියෙනවා, අවෝඩ් සෙරමනි එක තියෙනවා. මේ වගේ ගොඩක් ඉන්ට්‍රස්ටිං දේවල් තියෙනවා. මොනවද වෙන්නේ කියලා මම ඔයාලට අප්ඩේට්ස් අරගෙන එන්නම්. see you. ඔයා දන්නවද ගිය පාර vlog එකේ මගෙන් ගොඩක් අය අහලා තිබ්බ කවුද අර සුදු චීනා වගේ එක්කෙනා කියලා. කියන්නේ බංගල ළමයි 3 දෙනෙක් ඉන්නවා කියලා කියන්නේ. නෑ අන්න බංගල ළමයි 3 දෙනෙක් ඉන්නවා කියලා කියන්නේ. උත්තරේ හම්බුණා. Hello ළමයි, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අදත් මම ඔයාලා කැමති විදිහේ vlog එකක් අරගෙන ආවා. අපේ office trip එක, annual trip එක plus award ceremony එක. ඉතින් උදේම කට්ටිය office එකට එකතු වෙලා කට්ටියගේ breakfast packet එකයි welcome pouch එකයි ready කරනවා බස් එකට නගින්න කලින්. ඉතින් යශෝදායි අනුරාධක්කයි committee එකේ කට්ටිය එකතු වෙලා ලොකු වැඩක තමයි මේ ඉන්නේ. ඉතින් ඔයාලා දන්නවනේ අපේ යශෝදා ඉන්නවා නම් කොතනත් ෆන් කියලා. ඔන්න ඉතින් එයාගේ වැඩේ එයා පටන් ගත්තා. ශාලිකාට ෆොටෝස් ගමු. හායි කියන්න. හායි. හායි. හායි වනේ. ඔයා නම් සෙලිබ්‍රිටිනේ. කවුද අර සුදු චීනා වගේ ඉන්න එක්කෙනා කියලා අහන වීඩියෝස්. අපි හයිවේ එකේ තමයි යන්න පිටත් උනේ. ඉතින් යන්න ගත්ත වෙලේ ඉඳලා අපේ කට්ටිය සින්දු කියන්න නම් අමතක කරේ නෑ. හදට දැනෙන දේවල් ඇතරම් බර සිර වෙලා නැවතියා නැතිනම් රැලි මත සාගරේ වතු වේවා සදායේ සීනේ සියුමැලි ඔබේ වත රැඳියේ දෙක පුරකී කතා ඇසේ සවන් පුරවා මගේ දැහනේ අත්වැල් වැදගෙන වැල්ලේ ඇතියේ දුරකා ඔබ යන්න යනවනම් අපි දැන් මාදුරිව යන ගමන් ඉන්නේ. මේක විතර වීඩියෝ එකක්. පාත් කරන්න නැත්නම්
ඉතින් ඒ විදියට ෆන් එකේ සින්දු කී ඇවිල්ලා අපේ ෆස්ට් ස්ටොප් එක උනේ මාදුරිව බෝට් සෆාරි එක. අපේ කට්ටිය ඔක්කොලාම බස් දෙකක ගියපු හින්දා බෝට්ස් දෙකක තමයි යන්න උනේ. මාදුරිව එකේ as usual අපේ ඉතින් ඒ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එක දීලා අපේ බෝට් එක රයිඩ් කරපු ඒ අංකල් අපිව එක්කගෙන ගියා ගයිඩන්ස් එකකුත් දීගෙන. ඉතින් මේක සතපහදුව අපිට තව එක එක දූපත් පෙන්නවා මාදුව නයිදුව. ඊට පස්සේ අපි සිනමන් අයිලන්ඩ් එක බලන්නත් ගියා. ඉතින් ඉස්සරහට ඒ විස්තර තියෙනවා අපි බලමු මොකද උනේ කියලා. මේ ඉතින් අපේ අනිත් බෝට් එක ඒගොල්ලන් පස්සෙන් ආවා. ඉතින් මෙතනත් හෙන කම්පිටිෂන් එක බෝට්ස් දෙකට කට්ටිය කෑ ගහනවා. හරිම ෆන් එකේ තමයි මේ රයිඩ් එකත් අපි ගියේ. හසරදි කෝලමු අමතින් පිපුනා කිංකිනිනාදදී නිල්වන්නෙත් විලේ කැල්ම කියාදරේ උමරදරේ නුවන් පිරීතුර සුන්දට හාරිති පූදයි ජීවිතේ කෙකුල කියාදරේ මේක බස් එකක් මාදුව බැලුවා සතපහදුව බැලුවා නයිදුව කවමක් හරි එකක් තිබ්බා අවුවයි හොඳට ජෝලි සිනමන් අයිලන්ඩ් ආවා. අපි දැන් බලනවා සිනමන් මොනවද කරන්නේ අපි බලමු. ඉතින් මාදුරිව යන එකේ එක මේන් පාර්ට් එකක් තමයි මේ සිනමන් අයිලන්ඩ් කියන්නේ. ගොඩක් වෙලාවට මේ සිනමන් අයිලන්ඩ් එකට අනිවාර්යෙන් කට්ටිය යනවා මොකද වෙන්නේ කියලා බලන්න. ඉතින් එතන මේ සීයා ඉන්නවා. ඒ සීයා ඒ හැමදේම කරන විදිහ කොහොමද වෙන්නේ ඒ හැමදේම යා කියලා දෙනවා. ගොඩක් වෙලාවට අපේ ෆොරිනර්ස්ලාත් මෙතෙන්ට එනවා. ඒගොල්ලන් මාදුරිව බෝට් සෆාරි එක කරනවා නම් ඒගොල්ලන් අනිවාර්යෙන්ම එන තැනක් තමයි සිනමන් අයිලන්ඩ් එක. මෙතෙන්දී අපිට සිනමන් ටී එකකුත් හම්බුණා ඒගොල්ලන්ගේ ස්ටාෆ් එකෙන්. ඉතින් හරිම ෆ්‍රෙන්ඩ්ලි එතන හිටපු අයත්. ඒ බෝට් රයිඩ් කරන අංකල්ලාත් හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඒගොල්ලන් මුත් හරියට උදව් කරනවා. ඉතින් එහෙම තමයි මේ අපිට සිනමන් වල ඒ අංකල් ඒ ප්‍රොසෙස් එක ඔක්කොම කියලා දීලා මේ අපි පෙන්වන්නේ මේ සිනමන් ඒ රොඩ් සුවඳ බලන්න කියලා ඒවා කොහොමද වෙන්නේ ඒ හැමදේම ඒ අංකල් අපිට ස්ටෙප් බයි ස්ටෙප් කියලා දුන්නා. සිනමන් ටී ඔන්න කියන මන් දෙන්න ටික සිනමන් ටී තියෙනවා? ඒක තියෙනවා. බීලා බලන්න. හෙලෝ. හායි. අපි දැන් මාදුගාගේ බෝට් රයිඩ් එක ඉවර කරලා නැවත පටන් ගත්ත ස්ථානෙට යන ගම. එතන මාරුණා ඉස්සරහට. ඉස්සෙල්ලා අපි මැලකිනෝනේ ඉස්සරහට. මෙස්ටි. ඉස්සෙල්ලා අපි අතම දැන් අපි ඉස්සරහට ආවා. ඊට පස්සේ දැන් ලන්ච් ගන්න යනවා. ලන්ච් අරගෙන හොටෙල් එකට චෙක් ඉන්. බයි. See you next video. Bye. නෑ මම මේ මගේ YouTube channel එකට මොනවා හරි කියන්න. කියන්න දේවල්
subscribe කරන්න කියන්නේ. subscribe බස්. ඒක දාන්න එපා ඉන්නේ කියලා. ඒක ඕනේ. ඉතින් බෝට් රයිඩ් එක ඉවර කරලා අපි ආව ලන්ච් එක ගන්න දැනට. එතන ඉතින් කට්ටිය ආයේ කැරෝකි දාලා සින්දු කියන්න ගත්තා චුට්ටක් ෆන් එකේ. ලන්ච් වලට කලින් පොඩක් ඩාන්ස් කරලා සින්දු කියලා පොඩි ෆන් එකක් ගත්තා. ඔයාලට තරුවක් කියනද මා තරුවෙක් කරනවද කියන්නේ? තරුවක් කරනවා. කරනවා? ඔව්. මට මේකේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000ක් කරන් දුන්නා තරුවක්. ඉතින් කට්ටිය මේ අපි ඇවිල්ලා ඉන්නේ කැප්ටන් බෝට් රයිඩ් එකට. බෝට් රයිඩ් එක නෙවෙයි කන්න ඇවිල්ලා ඉන්නේ. කරලා ඇවිල්ලා ඉන්නේ. කැප්ටන්ගේ හොටෙල් එකට. ඔව් කැප්ටන්ගේ හොටෙල් එකට ඇවිල්ලා තියෙන්නේ. දැන් කැප්ටන්ගෙන්ම අපි කන්න යන්නේ. කැප්ටන් ගායි. ඉතින් අපි කාලා බලනකොට මේකේ රස හැමදේම විස්තර කරන්න මට පේන දේ නම් කඩට කියලා තුනක්. කැම රසයිද කියලා බලන්න. කියලා ටික බස් යනකට නෑ යන්නේ. කැම රස බලන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයගලන්ට පුළුවන් මේකේ ෆ්‍රී ලන්ච් එකක් බුෆේ ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මේකට සබ්ස්ක්‍රයිබර්ස් ලක්ෂයක් කරන් දුන්නොත් මේ ෆ්‍රී ඔයගොල්ලෝ ලන්ච් එක හම්බෙනවා. ඒක මම පොරොන්දු නෙමෙයි වෙන්නේ. නිල්හර පොරොන්දු වෙනවා මේකට. හරිද? නම්බර 6 220. ඔයාගේ ලොගෝ එක මොකද නංගි? දිල්හාරස. Dilhara Long. What we have to do is hit the subscribe button. ඉතින් නම් ගොඩ බලන් ඉන්න බක්කන්න මේ රස කෑම. අනිවාර්යෙන්. thanks. ලන්ච් එක අරගෙන අපි කෙලින්ම ආවේ හොටෙල් එකට. හොටෙල් එක තමයි හෙරිටන්ස් අහුන්ගල්ල. අපිට ලස්සන වෙල්කම් එකක් හම්බුණා අර ට්‍රැඩිෂනල් විදිහට. මේක මං හිතන්නේ තමිල් හරි හින්දු හරි ට්‍රැඩිෂන් එකක්. මං හරියට එක කියන්න දන්නේ අර සූ කිරි සූදුරු අනම්මනන් එක්ක හරිම ලස්සන වෙල්කම් එකක්. ඊට පස්සේ අපේ කට්ටියගේ ලගේජස් ඔක්කොම ලොබි එකෙන් තියලා අපි ෆ්‍රන්ට් එකට ගියා අපේ රූම් නම්බර්ස් මොනවද කියලා චෙක් කරගන්න. ඊට පස්සේ ඉතින් රූම්ස් වලට චෙක් ඉන් වුණා. ඒකලා හවස අපි ගේම්ස් වගේක් කරා. ඒ වගේ නම් වීඩියෝස් මං හිතන්නේ මේ vlog එකේ නැති වෙයි. Hello, Mr. Hassan. Hi, අපි දැන් හෙරිටන්ස් අවුගලට ආවේ. තාම ලගේජස් ගන්නවා. අපි දැන් චෙක් ඉන් කරනවා රූම්ස් වලට. තාම චෙක් ඉන් ප්‍රොසෙස් එක ඉවර නැහැ. දැන් තමයි ලොබි එකට ආවේ. We have the beach. අපි බලමු. හොටෙල් එකට ගිහිලා රූම් එක පෙන්නන්න. On arrival අපිට රසම රස වෙල්කම් ජූස් තිබ්බා. මම නම් බිව්වේ ෆැෂන් ෆෘට් එක. මං හිතන්නේ අනිත් එක නම් පපායා වෙන්න ඕන. හරිම රසයි මේ වෙල්කම් ජූස් එක නම්. අපි තාම හොටෙල් එකේ ලොබි එකේ ඉන්නේ. කීයට චෙක් ඉන් වෙනවද දන්නේ නැහැ. දැන් ගේම්ස් වගේකුත් තියෙනවා. වැඩ ගොඩාක් තියෙනවාද? ඒක කොහොමද කරන්නත් ඕනේ මේ වහින්නෙත් නෑ. ඒකයි හොඳකට දෙන්නේ. ඒ වගේම අපිට කම්පනි එක ගානේ ලස්සන චූටි සුවනියර් එකක් දුන්නා. රූම් එකට චෙක් ඉන් වෙද්දී මේක අපේ කම්පනි නේම් එකත් එක්ක යන ලස්සන මග් එකක්. මම ඒකේ වීඩියෝ එකකුත් ඔයාලට දාන්නම්. ඊට පස්සේ ගේම්ස් වගේ ප්ලෑන් කරලා තිබ්බා. හැබැයි ඒ වෙලාව වෙද්දී මගේ ෆෝන් එකේ බැටරි හොඳටම ලෝ. මම ඒ හින්දා මලිතිත් එක්ක ඉක්මනට රූම් එකට ගියා. ෆෝන් එක charge එකට ගහලා එන්න. එතකොට මට හිතේ ෆෝන් එක charge වෙලා තියෙනවානේ. මේක තමයි අපේ රූම් එක. අපි රූම් එකට චෙක් ඉන් වුණා. අපිට හම්බෙලා තිබ්බේ ට්‍රිපල් රූම් එකක්. මොකද අපි හැමෝටම ට්‍රිපල් රූම් එක තමයි හම්බුනේ. ස්ටෑන්ඩඩ් ට්‍රිපල් රූම් එක කිසිම ප්‍රශ්නයක් නැහැ. බීච් වීව් එකක් තියෙනවා. අපිට ටෙරස් එකක් තියෙනවා. මං එළිය වීඩියෝස් පස්සේ පෙන්නයි මං හිතන්නේ වීඩියෝස් වලින්. මොකද මේ වෙලාවේ මං හදිස්සියේ රූම් එක හැඩි වෙන්න කලින් තමයි වීඩියෝ එක ගත්තේ. ඉතින් ඔය ඉන්නේ මලිති. දානවා අනිවාර්යෙන්. හයි. අපි හොටෙල් එකට චෙක් ඉන් වෙලා දැන් ගොඩක් කළා තමයි කිව්වා. චෙක් ඉන් වෙලා වොෂ් දාන ඉස්සෙල්ලම් කරලා ගේම්ස් වගේකුත් කරලා වොෂුත් දාලා මෙයා නම් චේන්ජ් කරගෙන ඉන්න අපි දැන් වොෂ් දාලා. ඔව්.
දැන් චේන්ජ් කරලා දැන් ලෑස්ති වෙලා අයින් පොඩි ගතෙන්න. දැන් ලෑස්ති වෙලා 5 මාර වෙද්දි මම යන්න ඕන හෝල් එකට. එතන arrangements ටිකක් තියෙනවා බලන්න. අත මම තමයි කම්පිය කරන්නේ. ඉවෙන්ට් එකේ host මම. ඉතින් ඒක බලන්න ඕන. එතන වැඩ ටික බලන්නත් ඕනේ හින්දා පොඩි මේකප් එකක් දාගෙන මේ වැඩ ටික ඉක්මනට ඉවර කරගෙන 5:30 වෙද්දි හෝල් එකට යන්න ඕන. ඒ ගිහිල්ලා මම ඔයාලට එතන මොනවද වෙන්නේ කියලා කියන්න. බයි. ඉතින් මේ අන්තිම මොහොතේ තුන්දෙනාත් එක්ක දිදිපිඩි ගාලා මේකප් දාගන්න මොහොතක් වෙලා ගිහිලා තියෙන්නේ මේ වෙන්නේ හොඳටම. හැබැයි අපි තුන්දෙනා ඉක්මනට ලෑස්ති වෙනවා. මේ vlog එක ටිකක් දිග වෙනවා. මම එක vlog එකකින් ගෙනාවත් ඒ හින්දා මම මේක parts දෙකකට අරගෙන එන්නේ. ඉතින් first part එක මම මෙතනින් ඉවර කරනවා. award ceremony එකයි ඊට පහවෙනිදා මොනවද උනේ කියන එක මම ඊළඟ vlog එකකින් ඔයාලට අරගෙන එන්නම්. ඉතින් එතකන් stay tuned and enjoy this vlog. Please leave a comment and subscribe my YouTube channel. Bye.